එන්ඩෝමෙට්‍රියසිස් කියන රෝගී තත්ත්වයේ ස්වභාවයක් තමයි අපි මෙලෙස ප්‍රතිකාර කරත් ඇතැම් අවස්ථාවලදී වසර 2ක් යනකොට 120කට වගේ ප්‍රමාණයක් මේක නැවත ඇති වෙන්න පුළුවන්. වසර 5ක් වගේ යනකොට 140ක් 50ක් වගේ ප්‍රමාණයක් මේක නැවත ඇති වෙන්නට පුළුවන්. මෙලෙස නැවත නැවත මේ ඇතිවීම අනිවාර්ය තත්වයක් නිසා අපි එම තත්ත්වය පාලනය කිරීම සඳහා හෝමෝනමය ප්‍රතිකාර ලබා දීමක් සිදු කරන ලබනවා. මෙහිදී හෝමෝනමය ප්‍රතිකාර ගිලින පෙති ලෙස ලබා දෙන්නට පුළුවන්. ඊට අමතරව එන්නත් කරණය කිරීම කරන්නට පුළුවන්. ඊටත් අමතරව හෝමෝන නිකුත් වනු ලබන විශේෂිත ලූපයක් තියෙනවා මේ ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරන්නට පුළුවන්. නමුත් මෙහිදී ඔබ දැනගත යුතු කාරණයක් තමයි එම කාන්තාව මද්දසරුභාවයේ සහිත කාන්තාවක් නම් මෙම හෝමෝන ලබා දීම එම කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය ප්‍රමාද වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී අපි එක්වරම ඔවුන්ට මද්දසරුභාවය සඳහා ප්‍රතිකාර වලට යොමු වීම සිදු වෙනවා. අපි මේ පිළිබඳව ඉදිරියේදී වැඩිදුර වෙනත් වීඩියෝවකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මද්දසරුභාවය සහ එන්ඩෝමෙට්‍රියසිස් කියන රෝගී තත්ත්වය එකට පවතිනකොට අපි කොහොමද ප්‍රතිකාර කරන්නේ කියන එක බව.